අන්න අප්පාය. ඔන්න බලන්න මේ රෝදිය හැරියට දානවා. හරිද? අනුන්ගේ දේවල් හොරකම් කරන මිනිස්සු. පව් කරන අය. ඔය පෙන්නන්නේ පව් කරන ඒවා. හොරකම් කරලා ඒ පොලිසිය එක්කගෙන යනවා දඬුවම් කරන්න. හරි ඊට පස්සේ මරුණාම මේගොල්ලෝ අපාය යනවා. ඒ ජජ්. හරි මේ ජජ්. මෙතන 50ක් දීලා තියෙන්නේ අංකල්. අසවේ තව 30ක් දුන්නා නම් හරිනේ. තව 30ක් දුන්නා නම් හරියම. හරි කලින් හරි පේන්ට් කරලා තිබුණේ නේද? නෝයි මේ දේවදත්ත හාමුදුරුව අපාගත වෙනවා. අර බුදු සාදුට ගල් පෙරළුවේ පුතේ. අන්නේ හාමුදුරුව තමයි ඔය. අපායට පොළොව පලාගෙන ඇදගෙන ගියා. මේ සුප්‍රබුද්ධ මහරජුරු බුදු සාදුගේ කාලේ හිටපු රජ කෙනෙක්. එයාත් ගොඩාක් පව් කරලා තමයි ඔය අපායට යන ඔය ගින්දර මැද්දෙන් අපායට යනවා. මේ තමන්ගේ පුතා දාන දෙනවට අකමැතුව හිටපු උත්තර මාතාව මරණින් පස්සේ වතුර ඉල්ල පෙරේතෙක් කියලා. අර පෙරේතෙක් කියලා අර ඉන්නේ පෙරේතෙක්. ඒ තමුන්ගේ පුතා දන් දෙනවට අකමැත්තෙන් හිටපු හින්දා මේ අන්තිමට වතුර ඉල්ලන පෙරේතෙක් වුණා ඉන්නේ. අපායට ඇබ. ඔව් කරන්නට අපායේ බෑත් ඇත. ඒ සිරිසංග බෝරජුරුව මේ හිස දන් දුන්නා. ඒ සිරිසංග බෝරජුරුවන්ගේ හිස දන් දුන්නා. සිරිසංග බෝරජුරුව හිස දන් දුන්නා. මේ මොකද? මේ තුවාලෙලා වැටිලා පුතේ. ඒකයි. ඇත්තම කියන්න බෑ. ඒ තුවාලේ වෙලා ඇක්සිඩන්ට් එකක් අර. අන්න අර. ඒ කාලේ දඬුවා. පුතුගේසින්ගේ කාලේ රටේ අපේ රට අල්ලගත්ත පිට රට අය. පායි තියෙනවා. ඒ පුතේ මද්දුම බණ්ඩාර කුමාරයා. එයාලා මොකද කියන්නේ? එයාලා තෙමිලා හොඳටම කොහෙන්ද පුතා උස්සගෙන බලාගෙන ඉස්සයි ඈ. ඔව් ඒක තමයි. ඒ පුතේ අඳුලේ නේද? මේ බලාගෙන. ඒ පුතේ මේ බෝනික් එක්ක ඇවිල්ලා එතන. ඒ බෝනික් එක්ක ඇවිල්ලා. බලන්න දැක්කේ. බලන්න දැක්කේ.